සියලුම සහෝදරයන්ගේ අවසරයි. 1971 අප්‍රේල් මාසේ 5 වෙනිදා 1948 නිදහස අරගෙන මේ රට ආපු අර්ධ නිදහසක් එක්ක ආපු ගමන් මගක් ඇතුලේ මේ රටේ ඒ අධිරාජ්‍යවාදයට විරුද්ධව අර්ධ නාමික නිදහසෙන් මේ රට එළියට ගන්න සටන් කරපු පළවෙනි සන්නද්ධ නැගිටීම අපි දන්නවා පෘතුගීසි ලන්දේසි ඉංග්‍රීසි බ්‍රිතාන්‍ය ආක්‍රමණිකයන් මේ සියලු දෙනාම මේ රට අවුරුදු 500කට වැඩි යටත් කළා කියන ඉතිහාසය. ඒ යටත් පිටියේ ඇතුලේ අරගල දෙකක් සිද්ධ වෙනවා. කන්දුර රටත් උම වෙල්ලස් මූලික කරගෙන. යහදී කරලා 48 කරලා. මේ කැරලි දෙකෙන්ම පසුව ආක්‍රමණිකයා මේ රට සදාකාලිකව යටත් කරගෙන ඉන්නවා කියලා හිතන් හිටියට 1948 නැවත අපිට නාමික නිදහසක් දීලා බොරු නිදහසක් ඇතුළේ මේ රට සංගවාගෙන ඉන්නකොට මේ රටේ ඒ නාමික නිදහසෙන් පසු ඇතිවෙච්ච පළවෙනි සන්නද්ධ අරගලය පළවෙනි සන්නද්ධ නිදහස් අරගලය මේ නිදහස් උත්සාහ කරන ලද සටන 1971 බත් මාසයේ අපේ අවුරුදු මාසෙ සිද්ධ වෙනවා. පළමුවෙන්ම දෙවන පරපුර දේශපාලන ව්‍යාපාරයේ හැටියට අපි අපේ උත්තමාචාරය අපේ හදවතේ තිබෙන ගෞරවය එදා ඒ තරුණ නැගිටීම එදා ඒ නව නිදහස් අරගලයට පණ දුන්න ජීවිතය දුන්න ඒ අද වැඩිහිටියටපත් වෙලා ඉන්න සහ ජීවිතේ සමුගෙන ඉන්න ඒ සියලුම වීරෝදාර මිනිසුන් වෙනුවෙන් අපි පුද කරනවා. මන්ද දෙවන පරපුර දේශපාලන ව්‍යාපාරයේ යනු ඉතිහාසයේම මේ උරුමයට වග කියන මේ උරුමයට ගැට ගැහිච්ච ඒ උරුමයේ රකින්න දේශපාලන ව්‍යාපාරයක් සාමි 71 දෙවන පරපුර ලෙස ආරම්භ දේශපාලන ව්‍යාපාරය සංවිධානය අද දෙවන පරපුර නම් ශක්තිමත් දේශපාලන ව්‍යාපාරයක් බවට පත් වෙනවා. අපි රකින්න උරුමයක් තියෙනවා. අපි රකින්න දේශයක් තියෙනවා. ඉතින් ඒ වෙනුවෙන් මේ දෙවන පරපුර දේශපාලන ව්‍යාපාරයේ හැම වෙලාවෙම දැන් 48 ලැබුණ නාමික නිදහස ගැන මම කතා කරා. සරුපිලි අන්දලා ආරූඪ කරලා බොරු නිදහසක් අපිට පෙන්නලා රට අපේ කියලා එදා සුද්දා ඒ ලබා දුන්න නාමික නිදහස බොහෝ දෙනෙක් දැනන් හිටියේ නෑ මේක නාමික නිදහසක් කියලා. සමරලා කාලා බීලා අදට අවුරුදු 75කටත් එහා ගිහිල්ලා තාම සමරනවා නිදහස් දිනයක් කියලා. හැබැයි අපි දන්නවා ඒ සැබෑ නිදහස අපිට 71 වෙනකන් තිබුණේ නැතිව තියන. ඒ නිසාම තමයි 71 අරගලකරුවන්ට විරුද්ධව නඩු දාන්න වෙන්නේ මහා රාජිනියගේ ආණ්ඩුවට විරුද්ධව කැරලිකට්ටුවක් කියලා. රෝහණ විජේවීරයන් අහනවා 48 අපිට නිදහස හම්බුණා. මම කැරලි ගහලා තියෙන්නේ එහෙනම් සිරිමාව මැතිණිය පාලනය කරන ලංකා ආණ්ඩුවටද නැත්නම් මහරජගේ ආණ්ඩුවටද? උපාසාත්මකව අහනවා විසුතුමාගේ මට මේ ලංකාවේ ඉඳලා මහරජනියට කැරල්ලක් නෙවෙයි ලනු කැරල්ලකින්වත් දමලා ගන්න පුළුවන් කියලා. මේ තමයි ලංකාවේ මිනිසුන්ගේ ඇස් ඇලිච්ච පළවෙනි වටය. අපිට නිදහසක් නැහැ කියලා. ඉතින් අපි විශ්වාස කරනවා දෙවන පරපුර දේශපාලන ව්‍යාපාරයේ හැටියට ඔය පෙබරවාරි 4 වෙනිදා සම්බන්ධ නාමික නිදහසට වැඩිය 71 අරගලය සැමරීම කියලා. ඒ කියන්නේ යම් කිසිවක් නිසා නෙවෙයි 71 අරගලෙනුත් අවුරුද්දක් ගියාට පස්සේ තමයි 1972 මැයි මාසේ 22 වෙනිදා ලංකාව පූර්ණ නිදහස මේ බ්‍රිතාන්‍ය කිරීටයෙන් අත්පත් කරගන්නේ. ඒ කියන්නේ ලංකාව ජනරජයක් බවට පත් වෙන්නේ 1972 මැයි මාසේ 22 වෙනිදා. 71 කැරල්ල වෙනකන් අපි දැනන් හිටියේ අපි තිබෙන අනිදාසක් කියලා. මම හිතන්නේ මේ කාරණාව නැති
එදා ඒ 72 අරගලයේ තරුණයන් කරපු අරගලය යුක්ති සහගත අරගලයක් බවට සනාථ කරන්න. අද ගොඩක් පාලකයන්ට අමතක වුණාට තමන්ගේ ඉතිහාසයට සාධාරණයක් කරන්න බොහෝ දෙනාට අමතක වෙලා තියෙන බව අපිට පේනවා. හැබැයි දෙවන පරපුර අපි සහතික කරලා කියන්න කැමතියි. එදා ඒ අරගලය සදාචාරාත්මක සහ යුක්ති සහගත අරගලයක් කියලා මේ රටේ නාමික නිදහසෙන් පස්සේ මේ රටේ ජනතාව මේ රටේ තාරුණ්‍ය උගත් ග්‍රාමීය තරුණයන් දුක් විඳින තැලිලා පෑගිලා හිටපු තරුණයන් මේ රටේ පූර්ණ නිදහස ඉල්ලපු තරුණයන් කරපු පළවෙනි අරගලය ඒක සන්නද්ධ අරගලයක් වූ ඒ පළවෙනි අරගලය තමයි 71 කැරැල්ල කියලා කියන්නේ. 71 කැරැල්ල මුදකලා සිදුවීමක් නෙවෙයි. බොහෝ අය උත්සාහ කරා මේ 71 කැරැල්ල මේ තරුණයන්ගේ තියෙන කලබලයට තරුණයන්ගේ මේ තරුණ වණුප්පුව නිසා කරපු දෙයක් කියලා. නෑ. ඒක එහෙම නෙවෙයි. රටේ අනාගතය දැකපු රට ආදරය කරපු මෙරටේ උගත් තරුණයා තමයි මේ අරගලයට ආවේ. අරගලය කරේ ඒක ඇතුලේ සන්නද්ධ ක්‍රියාදාම වලට යන්නේ නැති ඒවල අනුපාඩු අපිට වෙනම කතා කරන්න පුළුවන්. හැබැයි අපි තේරුම් ගන්න ඕනේ මේ ලෝක ඉතිහාසයත් එක්ක 60 දශකය 70 දශකය කියලා කියන්නේ නව නිදහස් අරගලයක්. නව යටත් විජිතවාදී ක්‍රමයට එරෙහිව නව යටත් විජිතකරණයට එරෙහි නව විමුක්තිකාමී අරගලයක් ආරම්භ කරපු දශක ගණනාවක්. චීන විප්ලවය, කියුබානු විප්ලවය, දකුණු කොරියාවේ ඒකාධිපති පාලකයන් පළවා හැර කරන ලද ව්‍යාපාරය, ඉන්දියාව පාකිස්තානයේ තරුණ නැගිටීම් මේ සියල්ල ඇතුළේම අපට ප්‍රධාන වශයෙන් පෙන්වා දෙන කාරණම් මේ අයුක්ති සහගත සමාජයට එරෙහිව සටන් කරන්න යුක්ති සහගත අයිතියක් මේ රටේ මහ පොළොවට ආදරය කරන තරුණයන් ඇතුළු සියලු දෙනාටම තියෙනවා කියන කාරණාව. ඉතින් ඒ අරගලයේ උණුසුමත් එක්ක ඒ අරගලයේ සුවඳත් එක්ක අපි හැමදාමත් මේ අරගල කරුවන්ට කරු කරන්නේ නිසා 71 කැරැල්ල වෙනුවෙන් නිර්මාණය කරපු මහා නඩුවේ විනිසුරුතුමා පවා පිළිගත් කාරණා ගණනාවක් තියෙනවා. රෝහණ විජේවීරයන් එදා නව මැගසින් බන්ධනාගාරේ ඉඳන් කවියක් ලියනවා. මොනරවිල කැප්පෙටිපොළ නිලමතුමාගේ හිස් කබඩට. ඒ වෙනකොට ලංකාවේ පළවෙනි නිදහස් අරගලය කරපු කැප්පෙටිපොළතුමාගේ හිස ගසා දාලා ඒ හිස් කබල නැවත ලංකාවට ගෙනල්ලා ප්‍රදර්ශනයට තියලා තිබුණා මහනුවර. රෝහණ විජේවීරයන් 71 ලියනවා එම්බා කැප්පෙටිපොළ හිස් කබල තා කුමක් පිණිස මෙහි සිටීද? කැප්පෙටිපොළ උත්තර දෙනවා. අයුක්තියට අසාධාරණයට එරෙහිව මිනිසාට සටන් කිරීමට ඇති අයිතිය වෙනුවෙන් පෙනී සිටීම උදෙසා මා මෙහි සිටිමි කියලා. මේ කතාව තරුණයන්ට ජවයක් පන්නරයක් වෙනවා. අයුක්තියට එරෙහිව එදත් අද හෙටත් ලෝකෙ මිනිස්සුන් නැගිටිනවා. තනින් වැඩි ජීවත් වෙනවාට වැඩිය දෙපයන් සිටගෙන මිය යාම උතුම් කොට සලකන තරුණයන් එදත් අදත් හෙටත් මේ මහ පොළොවේ පිටි වෙනවා. ඒ නිසාම තමයි විජේවීරයන් අහන්නේ එම්බා කැප්පෙටිපොළ හිස් කබල තා කුමක් පිණිස මෙහි සිටීද කියලා. ඒක කිව්වට පස්සේ මේ රටේ නායකයෝ ටික කැප්පෙටිපොළ නිලමතුමාගේ හිස් කබල වලදෙනවා. හිස් කබලටත් බය වෙච්ච පාලකයෝ. ඉතින් මම මේ කියන්නේ උත්සාහ කරන්නේ මේ ඉතිහාසයක් නිකන් ඇති වෙන කාරණා නෙවෙයි. ඒක කැප්පෙටිපොළ නිලමතුමාට බොංගොල්ලේ ගොඩවන්නට වීර පුරන්නප්පුටත් 71 විජේවීර ඇතුළු ඒ දසදහස් ගණනක් තරුණ විප්ලවවාදීන්ට එහෙම නැත්නම් තරුණ විමුක්තිකාමී සටන්කාමීන්ට පොදු දෙයක්. ඒක තවත් ඉදිරියට ක්‍රියාත්මක වෙනවා. අසාධාරණ විරුද්ධව මිනිස්සු සටන් කරනවා. ඒ නිසා තමයි අපි කියන්නේ මේ 71 විරුවන් අපිට සැබෑ විරුවන්. සැබෑ නිදහස් අරගලයක් උදෙසා සටන් කොට ජීවිතය පූජා කරපු මිනිසුන්. ඒ වගේම මම කිව්වා ඉතිහාසයේ මේ 60 70 දශකයේ කියන්නේ අරගල ගණනාවක් මැදි නව යටත් විජිතවාදයට එරෙහිව මේ ලෝකේ කුළු ගැන්නුණු දශක කීපයක්. ඒ සුවඳ මේ ලෝකේ පුරාම හමා යනවා. ලංකාවටත් ඒ සුවඳ එනවා. කුල පීඩනයට, රැකියා විරහිතභාවයට,
ඉන්දියානු ආක්‍රමණිකයාගේ ආක්‍රමණයට නව අධිරාජ්‍යවාදී රටවල් විසින් මේ ලංකාවේ සම්පත් චූරා කෑමට එළඹ එදා තරුණයෝ සටන් කරා. පූර්ණ නිදහසක් වෙනුවෙන් එදා තරුණයෝ සටන් කරා. නව නිදහස අරගලයක් කියන්නේ අපි ඒ නිසායි. ඒ නිසා තමයි අපිට පුළුවන් වෙන්නේ 1818 1848 1971 ඒ විරෝධාර විරුවන් එක පෙළට තියලා සමරන්න පුළුවන් දේශපාලන ව්‍යාපාරයක් ඇටියට අපි අද මේ විරුව සමරන්නේ. අපි විශ්වාස කරනවා මේ විරුවන්ට හිමි යුතු තැන මේ සමාජයේ මේ ලංකා භූමියේ අපේ මාතෘ භූමියේ අපේ ඉතිහාසයේ ඒ විරුවන්ට හිමි යුතු තැන තාම හිමි වෙලා නැහැ. තාම මේ රටවල් වල ඒ අධිරාජ්‍යවාදීන්ගේ බරල් හස්යන් ක්‍රියාත්මක වෙනවා. යාන්ත්‍රික වැඩ පිළිවෙල ක්‍රියාත්මක වෙනවා. කනගාටුවට කාරණේ නම් ඒ උරුමය මතින් බලයට ආපු දේශපාලන ව්‍යාපාර අද ඒ දේශපාලන තමන්ගේ ව්‍යාපාර වලට පස්සහරවලා තමන්ගේ උරුමයට පස්සහරවලා අන්න දැන් ජාත්‍යන්තරයේ අධිරාජ්‍යවාදීන් ඉදිරියේ දන්න ගහලා බලය අරගෙන තියෙනවා. ඒ නිසා අපි කියනවා දෙවන පරපුර සූදානම් නැහැ. මේ අධිරාජ්‍යවාදී ඒ දේශ ද්‍රෝහී ගමන යන්න. ඒ නිසා අපි තෝරගන්න අලුත් මාර්ගයක්. 71 විරුවන්ට වග කියන 18 කැප්පෙටිපොළ විරුවානන්ට වග කියන මේ මහ පොළොව රකින්න මහ පොළොවේ උරුමය වෙනුවෙන් පෙනී සිටින දේශපාලන ව්‍යාපාරයක් නිර්මාණය කළා. ඒ වෙනුවෙන් අපි පෙනී සිටිනවා කියන කාරණාව සනාථ කරන්න කැමතියි. ඉතින් මේ 71 විරුව සටන් කරේ තමන්ගේ පෞද්ගලික ලාභ ප්‍රයෝජන වෙනුවෙන් නෙවෙයි. තමන්ගේ පුද්ගලික පරමාර්ථ වෙනුවෙන් නෙවෙයි. තමන්ගේ තාරුණ්‍ය, තමන්ගේ අනාගතය මේ සියල්ල කැප කරන්නේ මව්බිමේ උස් නිදහස වෙනුවෙන්. තමන්ගේ ජාති ආගම රට වෙනුවෙන්. එහෙම සටන් කරපු වීරෝදාරයන් මිනිසුන් පිරිසක් මේ මහ පොළොවට සංගවිලා ඉන්නවා. ඒ මිනිසුන් අපි සමරන්න අවශ්‍යයි. ඒ මිනිස්සු වෙනුවෙන් අපි කතා කරන්න අවශ්‍යයි. ඒ ඉතිහාසය වර්තමාන පරපුර දැනගන්න අවශ්‍යයි. යම් කිසිවක් නිසා නොවේ. අයුක්තියට එරෙහිව කකුල් දෙකෙන් හිටගෙන පපුව දෙන්න පුළුවන් සමාජයක් නිර්මාණය වෙන්නේ එදා ඒ ඉතිහාසයේ විරුව කරපු සටන් තේරුම් ගත්ත, කියවගත්ත දරු පරපුරක් සමාජයක් හිටියොත් විතරයි. එහෙම සමාජයක් නිර්මාණය කළ යුතුයි. ඒ වගේම තමයි ඒ සටන් කළ යුතු ඒ විරෝධාර ශක්තිමත් පරම්පරාව වගේ තව අනාගත පරම්පරාවක් අපි නිර්මාණය කරගන්න අවශ්‍යයි. අනේ නිසා අපි විශ්වාස කරනවා අපිට අවශ්‍ය වෙනවා මේ ඉතිහාසය බැලෙන්න නොදී, ඒ වීරත්වයේ බැලෙන්න නොදී, ඒ මිනිසුන් කරපු කැපකිරීම කාලයේ වැලිතලාවිලු ඉතිහාසයේ වැලිතලාවිලු මැටි යන්න නොදී අනාගත පරපුරට උරුම කරලා දෙන්න. ඒ නිසා තමයි දෙවන පරපුර දේශපාලන ව්‍යාපාරය අද මේ මොහොතේ 1971 අප්‍රේල් මාසයේ මේ රට වෙනුවෙන් මව්බිමේ නිදහස වෙනුවෙන් තමන්ගේ හඬ අවදි කරපු, තමන්ගේ තාරුණ්‍ය ඒ වෙනුවෙන් කැප කරපු ඒ විරෝධාර මිනිසුන්, ඒ විරෝධාර ගැහැණු මිනිසුන් සියලු දෙනාම දීපත් කරන්නේ. අපි හිතනවා අපිට ඒකට යුක්ති සහගත අයිතියක් තියෙනවා. ඒ අරගලය 71 අරගලය යුක්ති සහගත අරගලයක්. අද පාලකයන්ට ඒක කියාගන්න බැරි වුණාට, අද පාලකයෝ හොරගල් ලැබුණාට, අද ගොඩක් දෙනෙක්ට 71 අරගලය අමතක වුණාට ඒක අමතක කරපු නැති පරපුරක් තාම මේ මහ පොළොවේ ඉන්නවා කියලා මතක් කරන්න අපි කැමතියි. ඒ වගේම තමයි දැන් මේ නිශ්චිත මොහොත වර විට දෛවෝපගත ලෙස අද ඉන්දියාවේ ජනාධිපති නායකයා අගමැති මෝදි මහත්තයා ලංකාවට ඇවිල්ලා තියෙනවා. ගිවිසුම් ගණනාවක් අත්සන් කරන්න යන බව කියනවා. තාම මේ රටේ මිනිස්සු කවුරුත් දැකලා නැහැ මොනවද මේ ගිවිසුම් කියලා. ඉතිහාසයක ඉන්දියානු ආක්‍රමණිකයාට විරුද්ධව නව නිදහස් අරගලය ඇතුලේ සටන් කරලා ජීවිත පූජා කරපු තරුණයන්ගේ දේශපාලන ව්‍යාපාරයෙන් නායකයෙක් දී වෙලා ඉන්නවා. අපි දැනගන්න කැමති මේ නායකයනේ මේ ගිවිසුම් මොනවද? 71 අප්‍රේල් 5 ඓතිහාසික දිනේ
මේ රටට එරෙහිව ගිවිසුම් අත්සන් වෙනවද? රටේ අනාගතය විනාශ කරන ගිවිසුම් අත්සන් කරනවද? අපි දැනගන්න කැමතියි. ඔබට පුළුවන් මේ විරෝධාන ඉතිහාසයට පස්ස හරවලා ඒ විරෝධාන මිනිසුන්ට පස්ස හරවලා මෝදිත් එක්ක hina වෙන්න ගිවිසුම් අත්සන් කරන්න. ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමනි, ඔබගේ හෘද සාක්ෂියක් ලෙන් අහන්න අනුර කුමාර දිසානායක නම් සහෝදරයා මේකට ඉඩ දෙයිද කියලා. කවුරු මේවට ඉඩ දුන්නා? අපි දන්නවා ජනතා විමුක්ති පෙරමුණ ඇතුලේ තාමත් ඉන්නවා මේ වීරෝදාර ඉතිහාසයට උරුමකම් කියන, මේ වීරෝදාර ඉතිහාසයට ආදරය කරන එක පණවෙන් රකින්න මිනිස්සු. අපිට විශ්වාසයි එහෙම මිනිසුන් මෙරට පාවා දෙන්න කවදාවත් ඉඩ තියන්නේ නැති වේවි කියන කාරණාව. රටේ අනාගතේ විනාශ කරන්න ඉඩ තියන්නේ නැති වේවි කියන කාරණාව. විශ්වවිද්‍යාලයට ගැට ගහන්න, තෙල් නලයක් කොළඹටම එලන්න, ත්‍රිකුණාමලයේ තියෙන තෙල් ටැංකි ටික ඉන්දියාවට දෙන්න, ඉන්දියාවේ ආර්ථිකයට අපේ ආර්ථිකය යටත් කරන්න. ඒ වගේ තමයි ඉන්දු චීන ඇමරිකානු පොලිය යුද ගැටුමට ලංකාව නතු කරන ආරක්ෂක ගිවිසුම් වලට අත්සන් නොකරාවි කියන බලාපොරොත්තු විශ්වාසයක් තියෙනවා. ඔබට එහෙම කරන්න අයිතියක් නැහැ. ඉතිහාසයක ඉන්දියානු ව්‍යාප්තවාදයට එරෙහිව පන්ති පහක් කරපු හැද්දෙක් නැගීමත්, ඒ වගේම එතනින් එහාට ගියපු 88-89 ඉන්දු ලංකා ගිවිසුමට එරෙහිව සටන් කරපු ඉතිහාසයක ජීවිත පූජා කරපු මිනිසුන්ගේ වටිනාකම නැති වෙන්න ඉඩ තියන්න බෑ. බලාපොරොත්තු මිය යන්න ඉඩ දෙන්න බෑ අපිට. ඒ නිසා තමයි අපි කියන්නේ මේ ඉතිහාසයේ බර ඉතිහාසයේ වගකීම වර්තමාන ආණ්ඩුවට අත්හරින්න පුළුවන් දෙයක් නෙවෙයි කියලා. අත්හරින්න බෑ ඔබට. ඔබ ඒක අත්හැරලා ගමනක් යනවා නම් ඒක ඉබු ගමනක් වෙන්නේ නැහැ කියන මතක් කිරීමත් අපි කරන්න කියන්නේ මේ ආණ්ඩුවට. මොකද මේ ඉතිහාසයට එරෙහිව මේ අයුක්ති සහගත ජඩත් කිරීම වලට එරෙහිව සටන් කරන මිනිසුන්ගේ ජාන පරම්පරාව තාම මේවා කියනවා. ඒ ඉතිහාසයේ විරෝධාන මිනිසුන් ඝාතනය කරලා ගිනි තියලා පස්සට වල දාලා තිබ්බට ඒ උරුමයට උරුමකම් කියන දාන පරම්පරාව ඊළඟ පරම්පරාව ආපහු මේ මහ පොළොවේ බිහි වෙනවා. 17 වතාවක් මේ රට ආක්‍රමණය කරපු ඉන්දියානු ආක්‍රමණිකයාට තේරුම් ගන්න ඕනේ. තේන බුද්ධික නැති වෙලදාමේ ආපු ඒ ආක්‍රමණිකයන්ගේ ඉඳන් අවසානයේ දක්වා 87 ඉන්දු ලංකා දිස්ම දක්වා මේ රට 17 වතාවක් ආක්‍රමණය කරනවා. 17 වතාවක් මේ රටේ උරුමය තියෙන මිනිස්සු, මේ රට ආදරය කරන මිනිස්සු ජීවිත ලක්ෂ ගණන් පූජා කරලා දසදහස් ගණන් පූජා කරලා මේ රට රැකලා තියෙනවා. අපි විශ්වාස කරනවා මෝදි ජනාධිපතිතුමා ලංකාවේ ජනකොට එක මතක තියාගෙන යන්න සූදානම් නැහැ. ඒ නිසා අපි කියනවා මේ පාලකයන්ට අද මේ ඓතිහාසික දිනේ 72 අරගලයට අවුරුදු 54ක් පිරෙන මේ මොහොතේ ඉතිහාසයට පස්ස හරවන්න සූදානම් වෙන්න එපා. ඉතිහාසය බල දාන්න සූදානම් වෙන්නත් එපා. ඉතිහාසයේ භූමිකාව අතේ තියාගෙන වැඩ කරන්න කියන කාරණා. ඉතින් අද මෙතන දෙකුදලා ඉන්න මේ සියලුම 72 විරුවන්ට අපි අපේ ප්‍රණාමය පුද කර සිටිනවා. ඉතිහාසයේ දවසක ඔබේ තාරුණ්‍ය කැප කරලා, ඔබේ තාරුණ්‍යයේ ලස්සන සිහින කැප කරලා අරගලයක් අතට අරගෙන පාරට බැස්ස මිනිස්සු. ඒ අරගලේ අනුපාඩු වෙන්නේ නැති. ඒ අරගලේ සුන්දර නැතුව ඇති. ඒ අරගලේ ලස්සන ජීවිත අහිමි වෙන්නේ නැති හැම පාර්ශ්වයකටම. හැබැයි එහෙම තැනකට මේ රට මේ පාලකයෝ සහ ඒ අධිරාජ්‍යවාදීන් සිත්පත් කළා තිබ්බා. ඔබට විකල්පයක් තිබුණේ නැහැ. අපි ඒක දන්නවා. ඒ නිසා තමයි අපි කියන්නේ එදා ඒ සටන් කරපු සියලු දෙනාම අපිට විරුවන්. ඔබ මේ රට විරුවන්. ඉතිහාසයේ දවසක් ඒවි. ඔබේ ඒ කැපකිරීමට ගෞරවයක් ලැබෙන, තාම ගෞරවයක් ලැබිලා නැහැ. එහත් එකේ විරුවන්ට රාජ්‍ය මට්ටමින් ගෞරවයක් කියලා දවසක් ඒවි.
ඒ දවස දෙවන පරපුරේ අපි නිර්මාණය කරනවා කියන කාරණාව අපි සපත කරන්න කැමතියි. 71 විරුවන්ට විතරක් නෙවෙයි 848 818 කැරලි දෙකකට නායකත්වයේ දුන්න කැප්පෙටි කොල්ලට පුරන්න පුලට කොංගොල්ලේ ගොඩ වඩලට කුඩා පොළ හාමුදුරුවන්ට ඌටෑවේ රටේලාල්ලට යුක්තිය ඉෂ්ට වෙන රාජ්‍යයෙන් ගෞරවයක් ලැබෙන දවසක් අපි නිර්මාණය කරනවා කියන එක අපි මතක් කරන්න කැමතියි. අන්න එහෙම දවසක ඔබටත් මටත් මීටත් වඩා ප්‍රතාපවත් ලෙස වීරෝදාර ලෙස අපේ ඊළඟ පරම්පරාවට කියලා දෙන්න පුළුවන්. උදේ අර බලපං මේ රට රැකගත්ත මිනිස්සු අනගාටුට කරුණ නම් එහෙම ව්‍යාපාරයක් බලයට ඇවිල්ලා අද එහෙම වැඩක් කරනවා වෙනුවට ආක්‍රමණිකයත් එක්ක බාල් නටන කිව්සුම් සංකත දවසක් බවට එකපත් කරලා තියෙනවා. ලැජ්ජයි. හෘද සාක්ෂියක් තියනවද? විරුවන්ට උත්තමාචාර පුද කරන්න ඕන දවසේ ආක්‍රමණිකයන්ට මල් වෙඩිපත්තු කරන කාලෙක ටිකක් දැන් බිහි වෙලා තියෙනවා. ඉතිහාසය අමතක වීම ඛේදවාචකයක්. දෙවන පරපුර දේශපාලන ව්‍යාපාරය බලය ගන්න පළවෙනි පැයකදීම මේ විරුවන්ට වීරත්වය ලැබෙන ඒ වෙනස් කිරීම සහ ඒ ගෞරවය ලබා දෙන වැඩ පිළිවෙලට යනවා කියන කාරණාව කියනවා. ඒකට අපි යන්නේ හුදු කාරණාවක් නිසා නෙවෙයි. අනාගත දරු පරපුරට, අනාගත තරුණ පරපුරට මේ වීරත්වයට එක්ක කකුල් දෙකෙන් හිටගෙන ජීවත් වෙන්න පුළුවන් රටක් නිර්මාණය කරන්න. ඒ නිසා මේ අපේ ඉදිරියේ ඉන්න සියලුම 72 විරුවන්ට අපි අපේ ඉස්සරම ආචාර කරනවා. ඒ විරෝධන පවුල්වල දෙවන තුන්වෙනි පරම්පරාවල යමාරුකම් දරාගෙන ජීවත් වූ සියලුම මිනිසුන්ට අපි අපේ ගෞරවය පුද කර සිටිනවා. ඒ 72 අරගලයේ පරම්පරාවේ මිනිසුන් අද නික්ම ගිහිල්ලා. හැබැයි ඒ මිනිසුන්ගේ ඊළඟ පරම්පරාව තවම ජීවත් වෙනවා. නොමියෙන පරම්පරාවක් ඉන්නවා. 72 පළවෙනි පරම්පරාවේ සහන් කරපු මිනිසුන් නිර්මාණය කරපු දායක කරපු නොමියෙන පරම්පරාවක් ඉන්නවා. මම අහනවා ඔබෙන් ඒ උරුමයට උරුමම් කියන නොමියෙන පරම්පරාව නුඹලාද? ඒ 71 අරගල කරපු අරගල කරුවන්ට තාම උපන්න ලේ පරම්පරාව නුඹලාද? උඹලා නොමියෙන පරම්පරාවක මිනිස්සු. අපි ආරාධනා කරනවා ඔබට ඔබ නොමියෙන පරම්පරාවක මිනිසෙක් නම් නොමියෙන පරම්පරාවක ලේරුමේ රැකගත්ත මිනිසෙක් නම් 18 කැරැල්ලේ 848 කැරැල්ලේ 1971 කැරැල්ලේ නොමියෙන පරම්පරාවක ලේරුමේට ඥාතිත්වයේ තියෙන පරම්පරාවන් නම් හෙට එකතු වෙන්න මේ නව නිදහස් අරගලය වෙනුවෙන් අපි එකතු වෙලා මේ රට ගොඩනගමු. අපිට පුළුවන් මේ දේ කරන්න. එහෙනම් ඒ නොමියෙන පරම්පරාවලත් මම ආදරණීය ආයාචනාවක් කරනවා. නොමියෙන පරම්පරාවේ මිනිසුනි අපි එකතු වෙමු. ඒ විරෝධාර ඉතිහාසයට පණක් දෙන්න, ඒ විරෝධාර ඉතිහාසයට ගෞරවයක් දෙන්න. 71 කැරැල්ලේ ජීවිත පූජා කරපු සහ මේ දක්වා ඒ බරදරාගෙන ආපු මිනිසුන්ට යුක්තියක් සාධාරණත්වයක් ඉෂ්ට කරන්න. අවසානයේ අපගේ ආදරණීය මාතෘ භූමිය වඩා ශක්තිමත් කොට එදා 71 විරුවන් ප්‍රාර්ථනා කරපු යුක්තිකරුව සත්‍යවාදී නිදහස් නිවහල් ස්වරක්ෂයෙන් යුතු රාජ්‍යයක් බිහි කරගන්න අපි කැපවෙමු කියන ඒ ආරාධනාව කරමින් ඒ අරගලය 71 අරගලය යුක්ති සහගත අරගලයක්. අද පාලකයන්ට ඒක කියාගන්න බැරි වුණාට, අද පාලකයෝ හොරගල් ඇහුලුවට, අද ගොඩක් දෙනෙක්ට 71 අරගලය අමතක වුණාට ඒක අමතක කරපු නැති පරපුරක් තාම මේ මහ පොළොවේ ඉන්නවා කියලා මතක් කරන්න අපි කැමතියි. ඒ වගේම තමයි දැන් මේ නිශ්චිත මොහොත වර විට දෛවෝපගත ලෙස අද ඉන්දියාවේ ජනාධිපති නායකයා අගමැති මෝදි මහත්තයා ලංකාවට ඇවිල්ලා තියෙනවා. ගිවිසුම් ගණනාවක් අත්සන් කරන්න යන බව කියනවා. තාම මේ රටේ මිනිස්සු කවුරුත් දැකලා නැහැ මොනවද මේ ගිවිසුම් කියලා. ඉතිහාසයේ ඉන්දියානු ආක්‍රමණිකයාට විරුද්ධව නව නිදහස් අරගලය ඇතුලේ සටන් කරලා ජීවිත පූජා කරපු තරුණයන්ගේ දේශපාලන ව්‍යාපාරයේ නායකයෙක් දී වෙලා ඉන්නවා. අපි දැනගන්න කැමති ඒ නායකයාගේ
මේ ගිවිසුම් මොනවද? 71 අප්‍රේල් 5 ඓතිහාසික දිනේ මේ රටට එරෙහිව ගිවිසුම් අත්සන් වෙනවද? රටේ අනාගතය විනාශ කරන ගිවිසුම් අත්සන් කරනවද? අපි දැනගන්න කැමති. ඔබට පුළුවන් මේ විරෝධාර ඉතිහාසයට පස්ස හරවලා ඒ විරෝධාර මිනිසුන්ට පස්ස හරවලා මෝදිත් එක්ක hina වෙන්න ගිවිසුම් අත්සන් කරන්න. ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමනි, ඔබගේ හෘද සාක්ෂිය තුළින් අහන්න අනුර කුමාර දිසානායක නම් සහෝදරයා මේකට ඉඩ දෙයිද කියලා. කවුරු මේවට ඉඩ දුන්නා? අපි දන්නවා ජනතා විමුක්ති පෙරමුණ ඇතුලේ තාමත් ඉන්නවා මේ විරෝධාර ඉතිහාසයට උරුමකම් කියන, මේ විරෝධාර ඉතිහාසයට ආදරය කරන එක පණවෙන් රකින්න මිනිස්සු. අපිට විශ්වාසයි එහෙම මිනිසුන් මෙරට පාවා දෙන්න කවදාවත් ඉඩ තියන්නේ නැති වේවි කියන කාරණාව. රටේ අනාගතය විනාශ කරන්න ඉඩ තියන්නේ නැති වේවි කියන කාරණාව. විශ්වාසයට ගැට ගහන්න, තෙල් නලයක් කොළඹටම එලන්න, ත්‍රිකුණා වගේ තියෙන තෙල් ටැංකි ටික ඉන්දියාවට දෙන්න, ඉන්දියාවේ ආර්ථිකයට අපේ ආර්ථිකය යටත් කරන්න. ඒ වගේ තමයි ඉන්දු චීන ඇමරිකානු ගෝලීය යුද ගැටුමට ලංකාව නතු කරන ආරක්ෂක ගිවිසුම් වලට අත්සන් නොකරාවි කියන බලාපොරොත්තු විශ්වාසයක් තියෙනවා. ඔබට එහෙම කරන්න අයිතියක් නැහැ. ඉතිහාසයට ඉන්දියානු ව්‍යාප්තවාදයට එරෙහිව පන්ති පහක් කරපු 70 නැගිටීමක්, ඒ වගේම එතනින් එහාට ගියපු 88-89 ඉන්දු ලංකා ගිවිසුමට එරෙහිව සටන් කරපු ඉතිහාසයකට ජීවිත පූජා කරපු මිනිසුන්ගේ වටිනාකම නැති වෙන්න ඉඩ තියන්න බෑ. බලාපොරොත්තු මිය යන්න ඉඩ දෙන්න බෑ අපිට. ඒ නිසා තමයි අපි කියන්නේ මේ ඉතිහාසයේ බර, ඉතිහාසයේ වගකීම වර්තමාන ආණ්ඩුවට අත්හරින්න පුළුවන් දෙයක් නෙවෙයි කියලා. අත්හරින්න බෑ ඔබට. ඔබ ඒක අත්හැරලා ගමනක් යනවා නම් ඒක ඉබු ගමනක් වෙන්නේ නැහැ කියන මතක් කිරීමත් අපි කරන්න කියන්නේ මේ ආණ්ඩුවට. මොකද මේ ඉතිහාසයට එරෙහිව මේ ආයුක්ති සාගත ජඩත් කිරීම වලට එරෙහිව සටන් කරන මිනිසුන්ගේ ජාන පරම්පරාව තාම මේ කියනවා. ඒ ඉතිහාසයේ විරෝධාර මිනිසුන් ඝාතනය කරලා ගිනි තියලා පස්සට වල දාලා තිබ්බට ඒ උරුමයට උරුමකම් කියන දාන පරම්පරාව ඊළඟ පරම්පරාව ආපහු මේ මහ පොළොවේ බිහි වෙනවා. 17 වතාවක් මේ රට ආක්‍රමණය කරපු ඉන්දියානු ආක්‍රමණිකයා එක තේරුම් ගන්න ඕනේ. තේන බුද්ධික නැති වෙලදාමේ ආපු ඒ ආක්‍රමණිකයන්ගේ ඉඳන් අවසානයේ දක්වා 87 ඉන්දු ලංකා දිස්ම දක්වා මේ රට 17 වතාවක් ආක්‍රමණය කරනවා. 17 වතාවක් මේ රටේ උරුමය තියෙන මිනිස්සු, මේ රට ආදරය කරන මිනිස්සු ජීවිත ලක්ෂ ගණන් පූජා කරලා දසදහස් ගණන් පූජා කරලා මේ රට රැකලා තියෙනවා. අපි විශ්වාස කරනවා මෝදි ජනාධිපතිතුමා ලංකාවේ ජනකොට එක මතක තියාගෙන යන්න සූදානම් නැහැ. ඒ නිසා අපි කියනවා මේ පාලකයන්ට අද මේ ඓතිහාසික දිනේ 71 අරගලයට අවුරුදු 54ක් පිරෙන මේ මොහොතේ ඉතිහාසයට පස්ස හරවන්න සූදානම් වෙන්න එපා. ඉතිහාසය බල දාන්න සූදානම් වෙන්නත් එපා. ඉතිහාසයේ භූමිකාව අතේ තියාගෙන වැඩ කරන්න කියන කාරණාව. ඉතින් අද මෙතන එකතු වෙලා ඉන්න මේ සියලුම 71 විරුවන්ට අපි අපේ ප්‍රණාමය පුද කර සිටිනවා. ඉතිහාසයේ දවසක ඔබ ඔබේ තාරුණ්‍ය කැප කරලා, ඔබේ තාරුණ්‍යයේ ලස්සන සිහින කැප කරලා අරගලයක් අතට අරගෙන පාරට බැස්ස මිනිස්සු. ඒ අරගලේ අනුපාඩු වෙන්නේ නැති, ඒ අරගලේ සුන්දර නැතුව ඇති, ඒ අරගලේ ලස්සන ජීවිත අහිමි වෙන්නේ නැති හැම පාර්ශ්වයකටම. හැබැයි එහෙම තැනකට මේ රට මේ පාලකයෝ සහ ඒ අධිරාජ්‍යවාදීන් සිත්පත් කළා තිබ්බා. ඔබට අන් විකල්පයක් තිබුණේ නැහැ. අපි ඒක දන්නවා. ඒ නිසා තමයි අපි කියන්නේ එදා ඒ සටන් කරපු සියලු දෙනාම අපිට විරුවන්. ඔබ මේ රට විරුවන්. ඉතිහාසයේ දවසක් ඒවි. ඔබේ ඒ කැපකිරීමට ගෞරවයක් ලැබෙන, තාම එහෙම ගෞරවයක් ලැබිලා නැහැ. 71 විරුවන්ට
රාජ්‍ය මට්ටමින් ගෞරවයක් කියලා දවසක් එන්නේ. ඒ දවස දෙවන පරපුරේ අපි නිර්මාණය කරනවා කියන කාරණාව අපි සපත කරන්න කැමතියි. 71 විරුවන්ට විතරක් නෙමෙයි 848 818 කැරලි දෙකකට නායකත්වයේ දුන්න කැප්පෙටි පොල්ලට පුරන්න පුලට කොංගොල්ලේ ගොඩ බණ්ඩලට කුඩා පොළ හාමුදුරුවන්ට ඌටෑවේ රටේලාල්ලට යුක්තිය ඉෂ්ට වෙන රාජ්‍යයෙන් ගෞරවයක් ලැබෙන දවසක් අපි නිර්මාණය කරනවා කියන එක අපි මතක් කරන්න කැමතියි. අන්න එහෙම දවසක ඔබටත් මටත් මීටත් වඩා ප්‍රතාපවත් ලෙස වීරෝදාර ලෙස අපේ ඊළඟ පරම්පරාවට කියලා දෙන්න පුළුවන්. උදේ අර බලපං මේ රට රැකගත්ත මිනිස්සු කනගාටුවට කරුණ නම් එහෙම ව්‍යාපාරයක් බලයට ඇවිල්ලා අද එහෙම වැඩක් කරනවා වෙනුවට ආක්‍රමණිකයත් එක්ක බාල් නටන කිව්සුම් සංකල්ප දවසක් බවට එකපත් කරලා තියෙනවා. ලැජ්ජයි. හෘද සාක්ෂියක් තියනවද? විරුවන්ට උත්තමාචාර පුද කරන්න ඕන දවසේ ආක්‍රමණිකයන්ට මල් වෙඩිපත්තු කරන කාලෙක ටිකක් දැන් බිහි වෙලා තියෙනවා. ඉතිහාසය අමතක වීම ඛේදවාචකයක්. දෙවන පරපුර දේශපාලන ව්‍යාපාරය බලය ගන්න පළවෙනි පැයකදීම මේ විරුවන්ට වීරත්වය ලැබෙන ඒ වෙනස් කිරීම සහ ඒ ගෞරවය ලබා දෙන වැඩ පිළිවෙලට යනවා කියන කාරණාව කියනවා. ඒකට අපි යන්නේ උදු කාරණාවක් නිසා නෙවෙයි. අනාගත දරු පරපුරට, අනාගත තරුණ පරපුරට මේ වීරත්වයට එක්ක කකුල් දෙකෙන් හිටගෙන ජීවත් වෙන්න පුළුවන් රටක් නිර්මාණය කරන්න. ඒ නිසා මේ අපේ ඉදිරියේ ඉන්න සියලුම 71 විරුවන්ට අපි අපේ ඉස්සරම ආචාර කරනවා. ඒ වීරෝදාර පවුල්වල දෙවන තුන්වෙනි පරම්පරාවල යමාරුකම් දරාගෙන ජීවත් වූ සියලුම මිනිසුන්ට අපි අපේ ගෞරවය පුද කර සිටිනවා. ඒ 72 අරගලයේ පරම්පරාවේ මිනිසුන් අද නික්ම ගිහිල්ලා. හැබැයි ඒ මිනිසුන්ගේ ඊළඟ පරම්පරාව තවම ජීවත් වෙනවා. නොමියෙන පරම්පරාවක් ඉන්නවා. 72 පළවෙනි පරම්පරාවේ සහන් කරපු මිනිසුන් නිර්මාණය කරපු දායක කරපු නොමියෙන පරම්පරාවක් ඉන්නවා. මම අහනවා ඔබෙන් ඒ උරුමයට උරුමම් කියන නොමියෙන පරම්පරාව නුඹලාද? ඒ 71 අරගල කරපු අරගල කරුවන්ට තාම උපන්න ලේ පරම්පරාව නුඹලාද? උඹලා නොමියෙන පරම්පරාවක මිනිස්සු. අපි ආරාධනා කරනවා ඔබට ඔබ නොමියෙන පරම්පරාවක මිනිසෙක් නම් නොමියෙන පරම්පරාවක ලේරුමේ රැකගත්ත මිනිසෙක් නම් 18 කැරැල්ලේ 848 කැරැල්ලේ 1971 කැරැල්ලේ නොමියෙන පරම්පරාවක ලේරුමේට ඥාතිත්වයේ තියෙන පරම්පරාවන් නම් හෙට එකතු වෙන්න මේ නව නිදහස් අරගලයේ වෙනුවෙන් අපි එකතු වෙලා මේ රට ගොඩනගමු. අපිට පුළුවන් මේ දේ කරන්න. එහෙනම් ඒ නොමියෙන පරම්පරාවලත් මම ආදරණීය ආයාචනාවක් කරනවා. නොමියෙන පරම්පරාවේ මිනිසුනි අපි එකතු වෙමු. ඒ විරෝධාර ඉතිහාසයට පරක් දෙන්න, ඒ විරෝධාර ඉතිහාසයට ගෞරවයක් දෙන්න. 71 කැලේ ජීවිත පූජා කරපු සහ මේ දක්වා ඒ බරදරාගෙන ආපු මිනිසුන්ට යුක්තියක් සාධාරණත්වයක් ඉෂ්ට කරන්න. අවසානයේ අපගේ ආදරණීය මාතෘ භූමිය වඩා ශක්තිමත් කොට එදා 71 විරුවන් ප්‍රාර්ථනා කරපු යුක්තිගරුක සත්‍යවාදී නිදහස් නිවහල් ස්වයංත්වයෙන් යුතු රාජ්‍යයක් බිහි කරගන්න අපි කැපවෙමු කියන ආරාධනාව කරමින්